Hi Ramai, welcome කියලා ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම යශෝදා විදේසිංහ. ඉතින් ඔයාලා අද මේක පිළිම මගේ YouTube channel එකේ first vlog එකක් මගේ එක්ක. ෆස් ලොග් එකෙන් මං අද ඔයාලට පෙන්වන්න හදන්නේ 2026 අවුරුද්දේ මම මුලින්ම කරපු වැඩේ මොකක්ද කියලා. දැනටවත් ඔයාලට පේනවා ඇති මම මේ මොකක්ද හදන්නේ කියලා. මම මේ හදන්න ලෑස්ති වෙන්නේ මගේ විෂන් බෝඩ් එක. ඉතින් ඔයාලට මේ පේන්නේ මගේ විෂන් බෝඩ් එක හදන්න අවශ්‍ය කරන දේවල් මම රෙඩි කරගත්ත විදිහ. මුලින්ම කියන්න ඕනි මම ෆස්ට් ටයිම් තමයි මේ විෂන් බෝඩ් එකක් හදන්නේ. මීට කලින් මම විෂන් බෝඩ් එකක් හදලා තිබුණේ නැහැ. හැබැයි මේ පාර මං ගොඩාක් තැන්වල දැක්ක ගොඩාක් කටි විෂන් බෝඩ්ස් හදනවා. ඉතින් ඇත්තටම එක වීඩියෝ එකක් දැකලා තමයි මටත් ආස හිතුනේ මේ පාර මම විෂන් බෝඩ් එකක් හදනවා කියලා. මගේ විෂන් බෝඩ් එක ගැන කියනවා නම් මගේ විෂන් බෝඩ් එක හදන්න මට ඇත්තටම අවශ්‍ය වුණේ හරිම පුංචි දේවල් ටිකක්. මොකද අපිට ඩ්‍රීම්ස් තියෙනවා කියලා වෙයි තියෙන හැම ඩ්‍රීම් එකක්ම ගෝල් එකක්ම අපිට විෂන් බෝඩ් එකකට ඇඩ් කරන්න බෑ. ඒක ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. හැබැයි මම ඇත්තටම මගේ විෂන් බෝඩ් එකට ඇඩ් කරේ මම 2026 මේ අවුරුද්ද ඇතුළත අචීව් කරගන්නවා කියලා හිතන සහ මේ අවුරුද්ද ඇතුළත මට අචීව් කරගන්න පුළුවන් වෙයි කියලා හිතන ගෝල්ස් විතරයි. මොකද අපි හැම අවුරුද්දකම එක සැරයක් විෂන් බෝඩ් එකක් හදන්නේ අපි එක අවුරුද්දක් ඇතුළේ අපිට කරගන්න අවශ්‍ය වෙන සහ අපිට කරගන්න පුළුවන් වෙන දේවල් විතරක් ඒකට ඇඩ් කරන නිසා. ඔයත් විෂන් බෝඩ් එකක් හදන්න ආසාවෙන් ඉන්නවා නම් ඇත්තටම ඒක කරලා බලන්න. මොකද ඒක ඇත්තටම අපි හිතනටදී හරිම සතුට හිතෙන දෙයක්. මේකට ලොකු බජට් එකක් යන්නේ නැහැ. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. මගේ විෂන් බෝඩ් එක හදන්න මට රුපියල් 500ක්වත් ගියේ නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන දේවල් උනේ හරිම පොඩ්ඩයි. මම දැන් ඔයාලට කියන්නම් මම මගේ විෂන් බෝඩ් එකට ඇඩ් කරපු දේවල් සහ ඒ දේවල් ඇඩ් කරේ ඇයි කියන එක. ඔයාලා දකින්න ඇති මම කැමරාවක ෆොටෝ එකක් මේකේ අලවනවා සහ Lightroom කියලා ලෝගෝ එකක් මේකේ අලවනවා. මම පර්සනලි ආසම කැමරා එක තමයි Sony A7 IV කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මගේ ඩ්‍රීම් එකක් තිබුණා මම මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි ඒ දේත් කරගන්නවා කියලා. මං හිතනවා මට ඒක පුළුවන් වෙයි කියලා. ඉතින් මං ආසම දේ නිසා මං ඒකත් ඇඩ් කරා මගේ විෂන් බෝඩ් එකට. ඇත්තටම මේ වෙනකොට Sony A7 V කැමරා එකක් ඇවිල්ලා තියෙන්නේ but I still love Sony A7 IV. ඊට අමතරව CN collection කියලා එකක් ඔයාලා දකින්න ඇති සහ YouTube එක ඒ වගේම තව බිස්නස් ගැන එක එක දේවල් ප්‍රසන්ටින් එතකොට මහන දේවල් මේ හැම දෙයක්ම මම ඇඩ් කරේ මම මේ අවුරුද්ද ඇතුළත සක්සස්ෆුලි කරගන්නවා කියලා හිතාගෙන ඉන්න දේවල් සහ දැනටපත් කරගෙන කන්ටිනියු කරගෙන යන දේවල් කිහිපයක්. මම ඔයාලට කිව්වා ඔයාලත් විෂන් බෝඩ් එකක් හදන්න ආසාවෙන් ඉන්නවා නම් ඇත්තට මේක කරලා බලන්න. ඒක හරි ලස්සන දෙයක් කියලා. බ්ලොග් එක අවසන් වෙනකොට මම ඒකට හේතුවත් ඔයාලට පෙන්නන්න. මම මේ print outs ගත්ත හැම ෆොටෝ එකක්ම Google එකෙන් සහ AI වලින් හදලා ගත්ත ඒවා තිබුණේ. ඉතින් ඒ හැම එකක්ම තිබුණ ෂේප් එකට මං කැපුවට ඊට පස්සේ මට විෂන් බෝඩ් එක හදනකොට බෝඩ් එකේ ඉඩ මදි වෙලා මං ඒකේ ෂේප්ස් පොඩ්ඩක් වෙනස් කරා සමහර ඉමේජස් වල. ඉතින් අර මොළදී ඔයාලා මං සෙටල් කරන වීඩියෝ එකට තිබුණ විදිය නෙමෙයි මං ආපහු ග්ලෝ ගාලා අලවනකොට ඔයාලා දකින්න ඇති ඒකේ ෂේප්ස් වෙනස් වෙලා තිබුණා. මං එහෙම කරේ ඇත්තටම මගේ බෝඩ් එකේ ඉඩ මදි වුණා. ඔක්කොම ඒ තියෙන විදිහට අලවන්න ගියොත් මට සේරම පින්තූර ටික ඒකට ඇඩ් කරගන්න බැරි වෙන හින්දා. ඉතින් කොහොම හරි මං ඔන්න ඔය විදිහට මගේ ෆස්ට් ටයිම් මං හදපු විෂන් බෝඩ් එක මං ආස හිතන විදිහට මං ඒක හදාගත්තා. ඒකට ඇත්තටම ඒකට ලොකු එෆර්ට් එකක් නැහැ. අනේක හරිම ලස්සන දෙයක්. ඉතින් මං හරි ආසාවෙන් කරේ. මොකද මට ඒක අලුත් දෙයක්ත් වුණ නිසා. මම ඔයාලට කිව්වනේ මං ඇයි ඔයාලටත් කැමති නම් මේ දේ හදන්න කිව්වේ කියන හේතුව බ්ලොග් එක අවසන් වෙනකොට පෙන්නන්නම් කියලා. මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ ඒක තමයි. මම මේ බ්ලොග් එක එඩිට් කරනකොටත් මගේ විෂන් බෝඩ් එක ෆිනිෂ් කරලා මගේ වෝල් එකේ එල්ලලා තිබුණේ. මේ පෙන්නන්නේ මම ඔයාලට මගේ කම්පියුටර් ටේබල් එකේ පිටිපස්සෙන් මගේ වෝල් එකේ මගේ විෂන් බෝඩ් එක අලවලා තියෙන විදිහ. මම මෙතන අලවන්න හේතුව තමයි ළමයි මම ඇත්තටම මගේ දවසෙන් වැඩි හරියක් මගේ දවසෙන් භාගයකටත් වැඩිය මම ගත කරන්නේ සහ මම වැඩ කරන්නේ මගේ කම්පියුටර් ටේබල් එක උඩ. මොකද මම work from home කරන කෙනෙක්. ඉතින් මගේ දවසින් ඇත්තම වැඩිම ප්‍රමාණයක් මං ඉන්නේ මෙතන. මං ඉන්න කැමති මෙතන. ඉතින් මං හරි ආසයි මෙතන ලස්සනට තියාගන්න. ඉතින් ඒ ලස්සන තවත් වැඩි වෙනවා මගේ විෂන් බෝඩ් එක මෙතනට ඇඩ් වුණාම. ඉතින් අර මං කිව්වා වගේ මට වැඩ කරන්න තියෙන ආසාව ඉතින් වැඩ කරද්දී එන සතුට මේ විෂන් බෝඩ් එක හැම වෙලේම මට පේනකොට මගේ ටාගට්ස් මගේ මතක් වෙනකොට
ඒක ඇත්තටම මාරම වටින දෙයක්. ඒක මං හිතුවේ නෑ ඇත්තටම මෙච්චරම යූස්ෆුල් වෙයි කියලා මේ විෂන් බෝඩ් එක. ඉතින් ඒත් එක්කම මගේ බ්ලොග් එක මම මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් බ්ලොග් එක ඉවරනකම් ඔයා බලන් හිටියනම් ඔයාට thank you so much. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාත් මේ වීඩියෝ එකකින් අයිඩියා එකක් ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අයිඩියා එකත් කමෙන්ට් එකක් දාලා මගේ channel එකට subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙමත් දවසක තවත් ලස්සන vlog එකකින් අපි ආයෙ හම්බෙමු.